සිසිපහ ප්‍රාදේශ සභා මැතිවරණයට තරඟවදින අපේක්ෂකයෙකුට අපි අද කැඳවීමක් කරා. ඇයි අපි ඔහුට ඡන්දය ලබා දිය යුත්තේ කියන එක ගැන පැහැදිලි කිරීමක් කරගන්න. මුලින්ම මට ඔබ ගැන විස්තරයක් කියන්න. ඔබ කවුද? ඔබ කරන රැකියාව, ඒ වගේ දේවල්. මම චමින්ද කුමාර රත්නමල්ල, මගේ ගම අධිරාණීගම. මම ලංකාවේ පිළිගත් කුෂ්කර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රධාන ආයතනයක අවුරුදු 15ක සේවය කරලා තියෙන ඉන්න අනතුරුව තමයි මෙන්න දේශපාලන සම්බන්ධ වන්නේ. ඔබ මෙවර ප්‍රාදේශ සභා මැතිවරණයට තරඟ වදින්නේ කුමන පක්ෂයෙන්ද? ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක්. තරඟ වදින්නේ සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ අපේක්ෂකයෝ වශයෙන්. ඡන්දදායකයන්ට දැන ගැනීම සඳහා ඔබ තරඟ වදින ප්‍රදේශය ඒ පිළිබඳව පොඩි දැනුවත් කිරීමක් කරන්න. මම තරඟ කරන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලා ප්‍රාදේශ සභාවේ ඉහළම මිල්ලෑව කොට්ටාසෙ. ඉහළම මිල්ලෑව කොට්ටාසයට ග්‍රාම සේවක තුලාන 5ක් තියෙනවා. ඒ තුලාන 5 තමයි 397 අධිරාණිගම, 395 ඉහළම මිල්ලෑව, 396 රජ්ජල්ලේගම, 392 මැඩියාව, 387 කටියාව යාය. ඇයි ඔබ දේශපාලනයට එන්න හිතුවේ? අප ප්‍රදේශයේ නොයෙකුත් දේශපාලන මතිමතාන්තර, නොයෙකුත් දේශපාලන පක්ෂ තිබ්බේ අප ප්‍රදේශයේ ජනතාවට කිසිදු යහපතක් සිදුවන බවක් අපිට පේන්නේ නැහැ. ඒ නිසා මේ සියලු ජනතාවගේ බලාපොරොත්තු එක තැනකට ගේන්න අවශ්‍ය නිසා මම මේ සැරේ තලා ප්‍රාදේශ සභාවට තරඟ කිරීමට තීරණය කළා. ඒ සඳහා ඔබගේ යම් වැඩපිළිවෙලක් ඇතිනේ. ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් අපිට කරන්න පුළුවන්. කියන මම තලා ප්‍රාදේශ සභාවට තේරීපත් වුණොත් මට මගේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන්, තලා ප්‍රාදේශ සභාවේ ජනතාව වෙනුවෙන් ජනතාවගේ සුභ සිද්ධිය යහපත උදෙසා බොහෝ දේවල් කිරීමට හැකියාවක් මට තිබෙනවා. මේ වැඩපිළිවෙල ඔබට කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවද? ප්‍රාදේශ සභාවට මම තේරීපත් වුණොත් මට මේ හොඳ විශ්වාසයක් තියෙනවා. මට මගේ ජනතාව වෙනුවෙන් මම බලාපොරොත්තු වෙන දේ ජනතාවට ලබා දෙන්න. එහෙනම් ඔබට සුබ පතනවා ජයග්‍රහණය ලැබෙන්න කියලා. ජයග්‍රහණයෙන් පස්සේ මම ඔබට ආරාධනා කළොත් ඔබ කරනවා කියපු වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවාද කියලා දැනගන්න ඔබ පැමිණෙනවාද? ඒ ගැන මාත් සමග කතා කරන්න. අනිවාර්යයෙන්ම සහභාගී වෙනවා.